අද අපිට තියෙන්නේ පාංශුක ආම්ලිකතාවය සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. ඔයාලට මේ දැනගන්න තියෙන මූලික සිද්ධාන්තයක්. සාමාන්‍යයෙන් අපි අර මේ ගන්නවනේ මේ කැටායන වර්ග කීයද? කැටායන වර්ග සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. එක්කෙනෙක් ආම්ලික කැටායන, අනිත් කෙනා බාෂ්මික කැටායන. අපි සාමාන්‍යයෙන් ගත්තොත් පාංශු ආම්ලිකතාවය කතා කරන්න කලින් අපි මේක ඉස්සල්ලාම මේ විසඳගනිමු මොනවද මේ ආම්ලික කැටායන මොනවද මේ බාෂ්මික කැටායන කියන්නේ කියලා. right. එහෙනම් මම මුලින්ම ලියනවා H ධන ආයනය, ඊට පස්සේ ඇලුමිනියම් ධන 3, පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, ඊට පස්සේ තව කෙනෙක් අඩුයි කැල්සියම් ධන 2. මෙන්න මේ සෙට් එක තමයි අපි කියන්නේ කැටායන විදිහට අර්ථ දක්වන්න මෙන්න මේ ටික. ඒකෙන් යම් කිසි පසක ආම්ලිකතාවයට හේතු වෙන කැටායන වර්ග දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි H ධන ආයනය, අනිත් කෙනා ඇලුමිනියම් ධන 3. ඇලුමිනියම් ධන 3. මෙන්න මේක තමයි කැටායන වර්ග දෙක වෙන්නේ. දැන් ඊළඟ කාරණාව තමයි ඔයාලට මෙන්න මේ චිත්‍රය දැක්කට පස්සේ නැත්නම් මේ රූපය දැක්කට පස්සේ ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ දෙකෙන් කවුද ආම්ලික පැත්තේ ඉන්නේ, කවුද උදාසීන පැත්තේ ඉන්නේ කියලා. අන්න ඒක අඳුර ගන්නවට පුළුවන් වෙන්න ඕනේ. ආම්ලික පසක් නියෝජනය කරන පැත්ත තමයි මේ තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? ඔයාලට පේනවා නැති මේ සාමාන්‍යයෙන් මම ඇදලා තියෙන මැටි කලිලය. එතකොට මේ මැටි කලිලේ වටේටම ඇලුමිනියම් ධන 3, හයිඩ්‍රජන් ධන ආයන මේ විදිහට තමයි මෙයාලා ස්ථානගත වෙලා ඉන්නේ. ඒ කියන්නේ බාෂ්පික ආයනයන්ට සාපේක්ෂව වැඩි ආම්ලික ආයන. ඔක තමයි කතාව. ඒක නිසා මේ තත්ත්වයේදී පාංශු ආම්ලිකතාවය ඇති වෙනවා. දැන් අපිට කියනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හෙවත් දියගැසූ උණු දාලා ඉවරලා මේ ආම්ලික පස යථා තත්ත්වයට පත් කරන්න කියලා. එතකොට මම මෙයාව මෙතනින් දාගන්නම්. මෙයා තමයි ආම්ලික පස. මෙයාව යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් උදාසීන පසක් බවට පත් කරන්න කියලා තමයි කියන්නේ. හරි. ඒක කරනකොට ඉස්සල්ලාම මේ සිද්ධාන්තය හරියට තේරුම් ගන්න නම් ඔයාලට සිද්ධ වෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හෙවත් දියගැසූ උණු වල විඝටනය මුලින්ම දැනගන්න. කොහොමද මෙයා විඝටනය වෙන්නේ? එක්කෙනෙක් තමයි කැල්සියම් ධන 2 කියන එක, අනිත් කෙනා තමයි හයිඩ්‍රොක්සිල් කාණ්ඩය කියන කෙනා. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ විදිහට තමයි මෙයාගේ විඝටනය වෙන්නේ. එතකොට මේ ආම්ලික පසක් උදාසීන පසක් කරන්න අපිට භාවිතා කරන්න කියන්නේ දියගැසූ උණු හෙවත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. ඊළඟ කාරණාව තමයි දැනගන්න ඕනේ මොන කැටායනයේ සාන්ද්‍රණයද පාංශු ද්‍රාවණය වැඩි වෙන්නේ කියලා. මොන කැටායනයේ සාන්ද්‍රණයද? ඇත්තට මොන කැටායනයේ සාන්ද්‍රණයද වැඩි වෙන්නේ? හරි. ඔයාලට පේනවා. ඉතින් මේ කවුද මේ ඉන්නේ? කැල්සියම් ධන 2. හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් තියෙනවා තමයි. හැබැයි කැටායන හෝමාරුවට දායක වෙන්නේ ධන ආයන. හරිද? කැටායන හෝමාරුවට දායක වෙන්නේ ධන ආයන. ඒ ධන ආයන වැඩි කවුද මෙන්නේ? කැල්සියම් ධන 2. right. අපි පාංශු ද්‍රාවණයට එහෙම නැත්නම් ආම්ලික පසට දියගැසූ උණු ටිකක් ගිහිල්ලා දානවා. ඒ දැම්මට පස්සේ මෙන්න මේ පසේ පාංශු ද්‍රාවණයේ කැල්සියම් ධන 2 අයනය මොකද වෙන්නේ? වැඩි වෙන්න පටන් ගන්නවා. කැල්සියම් ධන 2 අයනය වැඩි වෙනවා. ඔයාලා දන්නවද? හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපිට ඕන විදිහට කැටායන එහෙම හෝමාරු කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒකට පොඩි තියෙනවා මේ ලෝ එකක් කියලා නීතියක් කියලා හිතා ගන්නකො. මේ කියන ඇලුමිනියම් ධන 3 හරි හයිඩ්‍රජන් හරි අයින් කරන්න නම් අපිට සිද්ධ වෙනවා අපි අපේක්ෂා කරන කැටායනයේ සාන්ද්‍රණය පාංශු ද්‍රාවණය වැඩි කරනවා. එහෙම වුණොත් විතරයි මෙයාලට පහර දීලා ඉවර වෙලා ඒ තැනට අධිශෝෂණය වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එහෙම බෑ. මෙතෙන්දී අපි ඒක කරලා තින්නේ ආම්ලික පසේ තියෙන මෙන්න මෙයාගේ මෙන්න මේ කලින සංකීර්ණයේ වටේ තියෙන මෙයාලව අයින් කරන්න අපි එකපාර කැල්සියම් ධන 2 අයනයේ සාන්ද්‍රණය වැඩි කරා. ඔන්න එහෙනම් අපි අපේක්ෂා කරන කැටායනයේ සාන්ද්‍රණය වැඩි කිරීමක් කරා. එහෙම කරානේ. ඒක කරාට පස්සේ ඔන්න මේ කැල්සියම් ධන 2 ගිහිල්ලා මොකද කරන්නේ? ඇලුමිනියම් ධන 3 හයිඩ්‍රජන් ඉන්න අය බල පහර දෙදී මෙන්න මේ තැන් වලට අධිශෝෂණය වීමක් වෙනවා. දැන් මම බැලුවොත් මේ මොහොත හොඳට බලන්න
මම මෙතන මේ ලකුණු කරන්නේ කෙලින්ම ආම්ලික කැටායන වර්ග ටික. ආම්ලික පසට අදාළව. මේ තියෙන්නේ යාලා. හරිද? මේ රවුම යාලගේ. ඔයා බලන්න එහා පැත්ත පින්තූරේ බැලුවොත් එමෙත එහා පැත්තේ රූපේ බැලුවොත් ඔයාට තේරෙයි මේ H සහ ඇලුමිනියම් තියෙන තැන් වලට කවුද? කේ තියෙන මේ කැල්සියම් අධිශෝෂණීමක් වෙලා තියෙන මෙන්න තියෙනවා. කැල්සියම් අධිශෝෂණය වෙලා. කාට හරි කියන්න පුළුවන් ඉතින් මෙතන H ධන ආයනයක් තියෙනවානේ කියලා. තියෙන පුළුවන්. තියෙන පුළුවන් හේතුව තමයි කැල්සියම් මාව කියලා මේ හැමෝටම පහර දීලා එහෙම ගන්න යන්නේ නෑ. මේකේ තියෙන්න පුළුවන්. තව මම මේක ඇන්දේ නැති වුණාට මෙතන සෝඩියම් ධන ආයනයක් තියෙන්න පුළුවන්. පොටෑසියම් තියෙන්න පුළුවන්. ආම්ලිකයි කියලා කියන්නේ බාෂ්පික ආයනයන්ට සාපේක්ෂව ආම්ලික ආයනවල සුලභතාවය වැඩි වෙන එක. එතකොට මේකේ සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් ඉන්න පුළුවන්. ඒ කවුරු හිටියත් ඊට වඩා වැඩියෙන් ඉන්නවා ආම්ලික කැටායන ටික. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට තියෙන්නේ ආම්ලික පසක් උදාසීන කිරීම සඳහා. හරිද? හැබැයි දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. මෙයාලගෙන් ගැලවුණු ඇලුමිනියම් සහ H ධනායන කොහෙටද යන්නේ? මේ කට්ටිය එනවා පාංශු ද්‍රාවණයට. ධන පාංශු ද්‍රාවණය. නැවත පාංශු ද්‍රාවණයට එනවා. කවුද එන්නේ? හයිඩ්‍රජන් ධනායනයයි ඇලුමිනියම්. එයි ඉතින් ඇත්තනේ. හරියටම මේ කරේ වෙන පිරිසක් ඇවිල්ලා එයාලගේ නිවහනේ ඉන්න එහෙම නැත්නම් ඇතුළු ඉන්නේ උන් ඇදලා දාලා ඉවර වෙලා එයාලගේ දැනගත්තා වගේ. එතකොට මේ මිනිස්සු ඇත්තටම එළියට වැටෙන්නේ වෙන්නේ. ඕක තමයි වෙන්නේ. ඕවගේ තමයි සිද්ධාන්තය. හරි. ඔයාලා හැබැයි හොඳට මතක තියාගන්න. කැටායන හෝමාරුව කරන්න නම් අනිවාර්යෙන් අපි අපේක්ෂා කරන කැටායනේ සාන්ද්‍රණය වැඩි කළ යුතුයි. ඒක මෙතනින් තේරුම් ගන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න කියන්නේ දිය ගැසූ කුණු. එතකොට අපි කැටායනයක් විදියට කැල්සියම් දාන දේ කොහොමවත් වැඩි කරලා. ඒක පැහැදිලිනේ. ඊට පස්සේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩයේ දින ඔය ශ්‍රින දින මෙයා කැටායන හෝමාරුවට දායක වෙන්නේ නැහැ. මෙයා මෙතන වෙනම කාර්යභාරයක් කරනවා. ඒක අපි කතා කරමු ඉස්සරහට එනවා. හරිද? මට දැන් ඔයාලට ඕනේ මේ කැටායන හෝමාරු ධාරිතාවය කියනක ඔළුවේ තියනවාද? එහෙම නැත්නම් කැටායන හෝමාරු ධාරිතාවයක් නෙමෙයි. කැටායන හෝමාරුව කියනක ඔළුවේ තියනවාද? ඒක ඔළුවේ තියෙනවා නම් පාංශු ආම්ලිකතාවය තේරෙනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේ සම්බන්ධව.